2025 අපොස සාමාන්‍ය පෙළ දරුවන් ඉලක්ක කරගත්තු පාඩම් මාලාවක් වැඩමාලාවක් අපේ විශේෂ YouTube නාලිකාව හරහා ක්‍රියාත්මක කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒකේ මූලික පියවර විදියට අපි මූලික වශයෙන් තෝරාගත්තා අපොස සාමාන්‍ය පෙළ දරුවනට පාඩම් තියාගන්න අපහසු කොටස් පාඩම් කරගන්න විශේෂිත ක්‍රමවේදයන් ඉදිරිපත් කරමින් ඒ ක්‍රමවේදයන් හරහා කොහොමද අපි ඒ පාඩම මතක තියාගෙන ඉතා හොඳින් විභාගයට ලියන්නේ කියලා. අද දවස තුල අපිට පුළුවන් මගේ දූල පුතාලට පුළුවන් ඉගෙන ගන්න. මගේ දූල පුතාලගේ ප්‍රධානතම ගැටලුවක් තියෙනවා මේ විෂය ධාරාවේ දස කුසල් දස අකුසල් මතක තබා ගැනීමේ ගැටලුව. ඒකට ක්‍රියාමාර්ගයක් අරගෙන අපි අද මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දස කුසල් දස අකුසල් කොහොමද අපි මතක තියාගන්නේ කියලා. එහෙනම් මගේ දූල පුතාලට මුලින්ම මම ඉදිරිපත් කරන්නම් පුංචි රූප සටහනක්. මෙන්න මේ රූප සටහන මාර්ගයෙන් තමයි අපිට දස අකුසලයේ පිළිබඳව ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මේ ක්‍රමයට ඉගෙන ගත්තොත් මගේ දූල පුතාලට හොඳින් මතක තිබේවි කියලා අපි හිතනවා. මේකෙන් ඔබට යම් ප්‍රයෝජනයක් ඇති වෙයි කියලා හිතනවා. අපේ වැඩසටහනේ පළවෙනි අදියර විදියට අපේ පාඩමේ පළවෙනි අදියර විදියට දුවේ පුතේ මම මෙන්න මේ පුංචි රූප සටහනක් ඇඳලා තියෙනවා. මම ඒකේ දේවල් ටිකක් ලියනවා. මම ලිව්වා පුතේ ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ, ද්වේෂ, මෝහ. මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන කාරණා තුනට බුදු සමයේ සඳහන් වෙන්නේ පුතේ බුදු සමයේ කියන්නේ පුතේ අකුසල මූල කියලා. බුදු සමයේ ලෝභ, ද්වේෂ, මෝහ කියන කාරණා තුන එකතු වුණාම බුදු සමයේ අදහස් වෙනවා මේ කාරණා තුනටම දුල පුතාලා මතක තියාගන්න අකුසල මූල කියලා. මෙන්න මේ අකුසල මූල අපේ සිත, කය, වචනයට බලපානවා මගේ පුතේ. අපේ බලපානවා සිත, කය, වචනය. මගේ දූල පුතාලා මේ වෙනකොටත් දන්නවා මේ කාරණා තුන් දොර කියලා. මෙන්න මේ ලෝභ, ද්වේෂ, මෝහ මේ තුන් දොරට බලපෑවහම හරි අපූර්ව සිද්ධියක් සිද්ධ වෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? මේ අකුසල මූල තුන් දොරට බලපෑවම අපි අතින් සිද්ධ වෙන්නේ අකුසල. මගේ දුවේ පුතේ මේ වගේ අකුසල් තියෙනවා 10ක්. මගේ දූල පුතාලට මතක තියාගන්න අමාරුයි කියපු මුල්ම කාරණාව තමයි ඒ. මේවට කියනවා දස අකුසල් කියලා. මේවට කියනවා දුවේ පුතේ දස අකුසල් කියලා. මේ දස අකුසල් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා අපි මේ රූප සටහන ඇසුරේ හොයලා බලමු. මෙන්න මේ කියන ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් අපේ සිතට බලපෑවහම, සිත කියන ඉන්ද්‍රියට බලපෑවහම පුතේ අපිට සිද්ධ වෙනවා, අපිට ලැබෙනවා අකුසල් තුනක්. අපි අතින් සිද්ධ වෙනවා අකුසල් තුනක්. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ට සිත බලපෑවහම අකුසලයන් තුනක් නිර්මාණය වෙනවා අප තුලින්. බලමු අපි මොනවද අකුසලයන් තුන කියලා. පළවෙනි අකුසලයේ විදියට දුවේ පුතේ මම සිංහල භාෂාවෙන් කියන්නම්. පාලි භාෂාව අපි පස්සේ ගමු. දැඩි ලෝභය. අපි නිකන් ලෝභය කියලා දැම්මොත් පුතේ ඒක අකුසලයක් වෙන්නේ.
අනිවාර්යෙන්ම දැඩි කියන විශේෂණ පදයේ දැම්මොත් විතරයි අකුසලයක් වෙන්නේ. දෙවනි අකුසලය තමයි දැඩි තරහව. දැඩි තරහව. ඒකේ තරහව ඉස්සරහට දැඩි කියන විශේෂණ පදය අපි යොදාගත්තා. තුන්වෙනි අකුසලය තමයි වැරදි දැකීම. එහෙනම් පැහැදිලි මෙන්න මේ අකුසල මූල සිත කියන අපේ ඉන්ද්‍රියට බලපෑවහම දැඩි ලෝභය, දැඩි තරහව, වැරදි දැකීම කියන අකුසලයන් තුන අපි අතින් සිද්ධ වෙනවා දුවේ පුතේ. මෙන්න මේ අකුසලයන් තුන බුදුදහමේ පාලි භාෂාවෙන් සඳහන් වෙනවා අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියලා. අවිද්‍යා කියලා කියනවා දැඩි ලෝභයට, ව්‍යාපාද කියලා කියනවා දැඩි තරහවට, මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා වැරදි දැකීමට. දැන් එක කොටසක් සම්පූර්ණයි දුවේ පුතේ. සිත කියන කොටසට අපිට පැහැදිලි අකුසලයන් තුනක් අපි අතින් සිද්ධ වෙලා අකුසල මූල බලපෑවහම අපි ඊගාව ඉන්ද්‍රියට යන් කය. කය කියන ඉන්ද්‍රියට ලෝභ දේශ මොහ කියන අකුසල මූල බලපෑවහම දුවේ පුතේ අකුසලයන් තුනක් සිද්ධ වෙනවා. අකුසලයන් තුනක් සිද්ධ වෙනවා. මම දුවල පුතාලට පොඩි රහසකුත් මේකේ කියලා දෙන්නම්. මේ අකුසලයන් තුන තමයි අපේ පංචශීලය තුල තියෙන මුල්ම ශික්ෂාපද තුන. පංචශීලය තුල තියෙන මුල්ම ශික්ෂාපද තුන. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම. මෙන්න මේ කය කියන தത്വයට අකුසල මූල බලපෑවහම අපි අතින් සිද්ධ වෙන අකුසල් තුන. එහෙනම් දුවේ පුතේ තව එක ඉන්ද්‍රියයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ වචනය. මෙන්න මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූල වචනයට බලපෑවහම අපි බලමු දුවේ පුතේ කොහොමද කියලා. මේකෙන් සිද්ධ වෙන අකුසල් කීයද? ඒ මොනවද කියලා. දැන් 6ක් ඉවරයි දුවේ පුතේ. එහෙනම් තව 4යි ඉතුරු වෙලා තියෙන්න ඕනේ. ඒක නිසා මේ 4 බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, අර්ථවත් නොවන වචන භාවිතය, වචනයට ලෝභ දේශ මොහ බලපෑවම මගේ දුවේ පුතේ සිද්ධ වෙන අකුසල් 4. එතකොට අපිට පැහැදිලි දැන් 10ක් තියෙනවා. සිතට බලපෑවහම අකුසල් 3යි, කායට බලපෑවහම අකුසල් 3යි, පන්සිල් වල මුල් ශික්ෂාපද 3, වචනයට බැලුවාම බලපෑවහම අකුසල් 4යි. ඔක්කොම එකතුව දස අකුසල් කියලා අපි නම් කරනවා දුවේ පුතේ. දැන් මගේ දරුවන්ට පැහැදිලි දස අකුසල් මොනවද? ඒවා සිත, කය, වචනයට බෙදා දක්වන්න කිව්වොත් ඒ ටිකත් පුළුවන්. තව පුංචි අඩුපාඩුවක් තියෙනවා, ඒකත් මං හදන්නම්. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම කියන එකට පාලි භාෂාවෙන් භාවිතා වෙන වචන 3. පාලි භාෂාවෙන් සඳහන් වෙනවා දුවේ පුතේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර. ප්‍රාණඝාත සතුන් මැරීම, අදත්තාදාන සොරකම් කිරීම, කාමමිත්‍යාචාර කාමයේ වර්ධව හැසිරීම. ඔන්න ඔය විදිහට තමයි පාලි වචන ටික සකස් වෙන්නේ. මගේ දුවල පුතාලා දැනටත් දන්නවා මෙන්න මේ බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, අනර්ථවත් වචන භාවිතය කියන එකේ පාලි වචන ටික මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. අපේ උත්සාහය අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ ලෝභ දේශ මොහ අකුසල මූල සිත, කය, වචනයට බලපෑවහම අපේ සිත, කය, වචනය කියන ඉන්ද්‍රියන් තුනට අදාළව අකුසලයන් 10ක් සිද්ධ වෙනවා. සිතෙන් 3යි, කයෙන් 3යි, වචනයෙන් 4යි. ඒක සිංහල භාෂාවෙන් සහ පාලි භාෂාවෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා
මගේ දුවේ පුතේ මම මේ ගහක් විදියට මේක ඇඳලා තියෙනවා. දුල පුතාලට පේනවා ඇති. ගහක් විදියට මේ රූප සටහන ඇඳලා තියෙන්නෙම මතක තියාගන්න ලේසි අකුසල මූල. ගහේ මුල් හැටියට දුල පුතාලා මතක තියාගන්න අකුසල මූල. ඒවෙන් ඇදෙන ඵල හොඳ ඵල වෙන්න බෑ. මේවා ඔක්කොම නරක ඵල දුවේ පුතේ. මේවා කරන්න හොඳ නැති වැඩ. මේවා බුදු සමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේවා ඔක්කොම අකුසල්. මේවා නොකළ යුතුයි කියලා. මේ අකුසල් කරන්න හොඳ නෑ දුවේ පුතේ. මගේ දුවලා පුතාලා ලස්සනට ලියලා බලන්න. ලස්සනට ලියලා 1 2 3 4 5 6 7 8 9 10 කියලා මේ අකුසල් 10 මතක තියාගෙන ලියන්න. ලියලා ඒක සිත කය වචනේ කියලා සංගල වරහන් දාලා ලස්සනට පෙන්නලා මගේ දුවලා පුතාලා ලස්සනට මතක තියාගෙන ලස්සන උත්තරයක් විභාගයේදී මෙන්න මේ ටික මතක තිබුණොත් මගේ දුවේ පුතේ 4ක විතර ලකුණු ප්‍රමාණයක් අපිට රැස් කරගන්න පුළුවන්. ඒ 4ක ලකුණු ප්‍රමාණය රැස් කරගන්න මගේ දුවලා පුතාලට හැකි වේවා. තෙරුවන් සරණයි. මගේ දුවලා පුතාලට මේ YouTube නාලිකාව හරහා තියෙන තොරතුරු සියල්ල අපි අප්ඩේට් කරන සැනින් දැනගන්න අවශ්‍ය නම් අපේ YouTube නාලිකාව බුද්දිස්ට් සෝන් බෞද්ධ කලාපේ මේ බෞද්ධ කලාපයට ඇවිල්ලා මගේ දුවලා පුතාලට අවශ්‍ය දේවල් දැනගන්න පුළුවන්. එහෙම විශේෂයෙන් දැනගන්න ඕනේ දෙයක් තියෙනවා නම් subscribe කරලා bell icon එක click කරලා all කියලා කමෙන්ට් එකක් දාලා තියන්න මොනවද මගේ දුවලා පුතාලට අවශ්‍ය කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් එතකොට මගේ දුවලා පුතාලට අවශ්‍යතාවයට අනුව අපි මේ හරහා දුවලා පුතාලට අවශ්‍ය දැනුම දෙන්න අප කැප වෙලා ඉන්නවා. තෙරුවන් සරණයි මගේ දරුවෝ සියලු දෙනාට.